දෙයක් දැනුණා දෙවෙනාසේ කතා කරා මේ බය ගැන බය වෙන්න එපා කියන දේ මට තදින්ම දැනුණා. මම දන්නේ කියලා හැබැයි මෙතන කවුරු ඉන්නවද මට තේරෙන්නේ නැහැ. හැබැයි දෙවෙනාසේ තදින්ම කතා කරන උන්වහන්සේ අපි සමග ඉන්න බව අපේ සභාව අපිත් එක්ක ඉන්න බව උන්වහන්සේ මට බලවත් විදිහට හැඟෙව්වා. ඉතින් ඒක කතාවක් තියෙනවා එක දරුවෙක් නිදා ගන්න ගියාලු යාගේ කාමරේට ලයිට් ඕෆ් කරලා නිදා ගන්නකොට එයා දැක්කලු අමුතු ඡායාවක් තියෙනවා කළු පාට. එයා ගොඩාක් බය වුණාලු මොකක් හරි මොල්මනක් හරි පුතේක් හරි යකෙක් හරි ඉන්නවනම් හරි කාමරේ කියලා. ඉතින් එයා සෑහෙන බයෙන් එයා ඔළුවේ ඉඳන් රෙද්දක් පෙරවගෙන එයා ආඥා කරාලු දෙව්පියාණනි මාව ආරක්ෂා කරන්න මට හරි බයයි මාව ආරක්ෂා කරන්න කියලා. ඉතින් ඊට පස්සේ එයාට ලොකු සමාදානයක් දෙනවලු. එයා ගිහිල්ලා ලයිට් එක දැම්මලු කාමරේ. එතකොට එයා දැක්කලු අර දාපු ජැකට් එකක් තමයි මේ කළු පාටට තිබිලා තියෙන්නේ කියලා. ඉතින් ඒ වෙලාවේදී යාට තේරුණා සමහර වෙලාවට අපි බය වෙන්නේ අපි සමහරට අන්ධකාරය කියලා ඒ පේන ඡායාවන් වලට තමයි බය වෙලා තියෙන්නේ. හැබැයි දෙවියන් වහන්සේගේ ආලෝකය ආවට පස්සේ අපි දැනගන්න යනවා ඒක මොකක්ද කියලා. ලොකු දෙයක් නෙවෙයි අපේ දෙවියන් වහන්සේ ආලෝකයයි. ආමෙන්. හalleluya. අපේ දෙවියන් වහන්සේ ආලෝකයේ ඉතින් යක්ෂයාගේ පොඩි පොඩි ඡායාවන් වලට අපි බය වෙන්නේ නැහැ. අපි අලුත් නැවෙලා අපි දෙවියන් වහන්සේට නමස්කාර කරමු. අද දවසේදී උන්වහන්සේ අපේ බලවත් සේවයක් කළා තියෙනවා. බය නැති බලවත් සේවයක් කළා තියෙනවා. හalleluya. ස්වාමීන් මේ සීල කාලේ ඔබ වහන්සේගේ හස්තේ තබමින් අපි ස්තුතිවන්ත වෙනවා යේසුනේ ඔබ වහන්සේගේ පැමිණීම ගැන අපි ආදරෙන් ඔබ වහන්සේව පිළිගන්නවා ස්වාමීන් වහන්සේ. ස්තුති වේවා ස්වාමීන් දේව පියාණනි ඔබ වහන්සේට මේ සීල කාලේ සීල මහිමය සීල ගෞරවය බාර කරනවා දේව ස්වාමීන්. ස්වාමීන් මේකෙන් බින්දුවක්වත් අපිට මේ ගෞරවය දවසේ අද අපි වහන්සේට දෙනවා මේ සියල්ල මේ සීල ගෞරව මහිමය සීල නමස්කාර ප්‍රශංසාව ස්වාමීන් වහන්සේට තබනවා ස්වාමීන්.
කපිනාලනි සිරු නමස්කාර සිරු ප්‍රසස්තුමේ ස්වාමී ඔබගේ කරුණාව නිසා ස්තුති වේවා ස්වාමී මේ අපි දැන් බලන ක්‍රියාපොත ඇවිල්ලා අපි කිව්වා කිතුණු ස්වභාවයේ ආරම්භය. තේරුණාද? කිතුණු ස්වභාවයේ ආරම්භය. මේකෙන් තමයි පටන් ගන්න. හරිද? ඒ පටන් ගන්න ගියා. නේ? අපි පොතට නිකන් එදා කරා. කාටද මතකද? 1 12 තව වෙනකන් කරා නේ. කොහොමද? එතන මේ කතාව වලට හැදිලි ඇති. හරි? මේ එතන තියෙන්නේ ඇවිල්ලා යේසුස් වහන්සේ ආවල දීපු යූදස් යූදස් ඔහුගේ නැතිවීමේ පුරපාඩුව පුරවන. හරිද? ප්‍රේරිතයන් 12 දෙනා සම්පූර්ණ කරන කොටස තමයි මේ තියෙන්නේ. හරිද? ඉතින් අපි අද බලන්න යනවා මේ යූදස් ගැන. හරිද? මේ යූදස් ඇවිල්ලා කවුද? යූදස් ඇවිල්ලා කවුද? ඒ සේවයේ යේසුස් වහන්සේගේ සේවයේ මුදල් බාරකරු. හරියට අපේ භාණ්ඩාගාරික වගේ. හරිද? යේසුස් වහන්සේ යන්නේ කොතනද? කල්ලි මල්ලත් අරගෙන ඈ? එතකොට මුදල් බාරව දෙන්නේ මොන වගේ කෙනෙකුද? ඉතින් මුදල් සම්බන්ධව මොකද නිකන් සාමාන්‍ය නිකන් මිනිස්සුන්ට දෙන්නේ නැහැ නිකන් විශ්වාසවත් උනන්දර නැහැ නේ අර ගණන් කරගෙන දෙන්නේ නැත්තම් නේ? ඒ කියන්නේ ඒකේ පොඩ්ඩක් ඒ සම්බන්ධ මුදල් ගන්න සම්බන්ධව පොඩි දැනුමක් තියෙනවනේ නිකන් ඒක මේ පාර දෙන්න බෑනේ. ඒක මොන හරි යාට කල්පනා කරගෙන නිකන් හිතන්න 500ක් කිල්ලක ගමන් මේ තියාගන්න කියලා 1000ක් දෙන්න. ඉතින් ඒ වගේ එකක් හරියන්නේ නැහැ මේ භාණ්ඩාගාරේ. ඒ සමාජයට ගණන් කරන්න දැන නැති එකෙන් දැම්මොත් එහෙම ඉතින් ඔය ප්‍රශ්නයක් වෙනවා. ඉතින් සමහර දේවල් නිකන් අඩුවට ගන්න දෙන එක දැන් පැතුම් ගිහිල්ලා දැන් ඔන්න අඩුවට ගන්න දෙනවා. ඈ මොනයි මේක හාල් ටිකක් ගන්න දෙනවා කියලා අඩුවට පැතුම් කරනකොට පැතුම් ඕව බලන්නේ බාස්මති හාල් එකක් ඉතින් අර ඒ වගේ කියන්නේ බාස්මති හාල් හොඳයි මම කියන්නේ අර අනවශ්‍ය විදියට මුදල් වියදම් කරන කෙනෙකුට ඔබ වෙන්නේ යා මේ හරියට භාණ්ඩාගාරික තේරෙනවද ඉතින් දැන් මේ භාණ්ඩාගාරික අපි යූදස් ගැන කතා කරමු හොඳට එයා භාණ්ඩාගාරේ හසුරුවන තියෙන්නේ නැති නේ මොනවා හරි දෙයක් ඒ සම්බන්ධව තියෙන්නේ නැති නේ හරිද ඉතින් එයාට දීලා තිබුණා මේ භාණ්ඩාගාරික තනතුර යොහාන් පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 70යි 71යි කියවන සංස්කාරය යොහාන් පොතේ 6 වෙනි පරිච්ඡේදයේ යේසුස් වහන්සේ උන්ට උත්තර දෙමි මානසික නුඹලා 12 දෙනා තෝරාගත්තා නොවේද? නමුත් නුඹලාගෙන් එක්කෙනෙක් යක්ෂයෙක් යැයි කීසේක? මෙසේ කිව්වේ ආයි පොඩක් කියවන්නකෝ මේ නදිත. යේසුස් වහන්සේ උන්ට උත්තර දෙමි මානසික නුඹලා 12 දෙනා තෝරාගත්තා නොවේද? නමුත් නුඹලාගෙන් එක්කෙනෙක් යක්ෂයෙක් යැයි කීසේක? මොකද්ද? යක්ෂයෙක්. වැරදිලා කියන්නේ ආයි පොඩක් කියවන්නකෝ ආයි මානසික නුඹලා 12 දෙනා තෝරාගත්තා නොවේද? නමුත් නුඹලාගෙන් එක්කෙනෙක් යක්ෂයෙක් යැයි කීසේක? මේ යූදස් ඇවිල්ලා දෙවියන් වහන්සේගේ සැලැස්ම එක කොටසක්. තේරුණාද? සමහර වෙලාවට යක්ෂයත් අපිට උදව් කරනවා හරි මාර්ගේ යන්න. හරිද වැරදිද? සමහර කට්ටියට යක්ෂාත්ම වැහිච්ච හින්දා දෙවියන් වහන්සේ හොයාගෙන යනවා. නෑ? දේවාලවල ගිහිල්ලා අර මේ ඔක්කොම කරලා ඉවරට යකා හින්දා තමයි පල්ලියට එන්නේ. හොඳ? නෑ? හරිද වැරදිද? ඉන්ස්පෙක්ටර් හරි කියන්නේ. ඇත්ත කතාව ඒකයි. හරි? කරන්න තියෙන දේවල් ඔක්කොම යක්ෂයාගේ මාර්ගය ඔක්කොම ගිහින් අන්තිමේදී කොහෙද දෙන්නේ? මොන දෙවියන් වහන්සේ වාගෙන. සමහරවිට යක්ෂයන් සමහරවල් බලන් ගියාම එකක් හොඳයි නේ. තේරුම් ගන්න. යේසුස් වහන්සේගේ ගෝලය 12 දෙනා අතරේ මොකද හිටියේ කියන්නේ? යක්ෂයෙක්. අපේ ගෝලය අතරින් කවුද මාම පාවලද?
එහෙනම් ඉන්නවද නැද්ද? ඉන්නවද? ඉන්නවා. අතුන් අප්සෙට් එකේ මේ අතුන් බාණ්ඩාගාරේ. හරි? දැන් මේ යේසුස් වහන්සේගේ බාණ්ඩාගාරේ. සමහර වෙලාවට අපේ වෙන දෙයක් බාරව ඉන්න මිනිස්සුෙක් වෙන්න පුළුවන්. තේරෙනවද? යක්ෂයා හරි සූක්ෂමයි. එයා බලන්නේ දුර්වලකම. එයාට තියෙන තව දුර්වලකම. මොකක්ද? යුද්ධයේ දුර්වලකම. හරිනේ. මුදල් සම්බන්ධව තණ්හාවක් තියෙනවා. නිකන් ලොකු ආසාවක් තියෙනවා. හරි? හැබැයි එයා මුදල් මේ බාරව ඒ හරියට ඒ දේවල් කරන්න දෙන්නේ. හැබැයි මෙයාට තිබුණේ මෙයා වැඩේ වඩ කරගත්තේ මොකද්ද? යේසුස් වහන්සේව අඳුරන්නේ. අඳුරන්නේ නැහැ කියන එක නෙමෙයි. යේසුස් වහන්සේ පාවල දෙන්න සල්ලි ගන්න. මම හිතන්නේ මෙයා බාණ්ඩාගාරයෙන් ගත්තයි කියලා. හරිද? මෙයාට සල්ලි උගනවක් තියුණාද දන්නේ නැහැ. නැත්නම් දන්නේ නැහැ. සමහර මිනිස්සු ඉන්නවා සල්ලි මැත්තේ පුදුම නැහැ. අනවට්ටක් කිව්වා. සිංහලවචනේ. සල්ලි මැත්තේ නැහැ. මේ වචනේ හරි සාමාන්‍යයෙන් අපේ වහරේ තියෙන වචනයක් ඒක. සල්ලි මැත්තේ මිනිස්සු නැහැ. සමහර කට්ටිය ඒ නැහෙන කතාවේ තේරුම මොකක්ද? සල්ලි මැත්තේ නැහිලා ඌත් නැහැ. සල්ලි අපිට ඕනද නැද්ද ජීවත් වෙන්න? ඕනේ. සල්ලි නැති වුණොත් අපිට දේවල් ගන්න අමාරුයි නේ. බේත් ගන්න අමාරුයි, බඩු ගන්න අමාරුයි නේ. දැන් දෙවියන්සේ කැමති නැහැ අපි අපේ දේවල් අවුල් කර ගන්නවා. තේරෙනවද? හැබැයි යක්ෂයා කැමති අපි ඔක්කොම අවුල් කර ගන්නවා. මේ යූදස් කියන චරිතේ දෙවියන් වහන්සේ ඇත්තටම තෝරගත්තේ ලොකු ගමනක් යන්නේ. මේ දෙවියන් වහන්සේ 12 දෙනා තෝරගත්තේ නිකන් ආවට ගියාට ඔයා එන්න මෙයා එන්න එහෙම කියලා ගත්තේ නැහැ. දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ මේ අයව විශේෂ මෙහෙයකට තෝරගත්තේ. හරිද? මෙතනට ආපු හැම කෙනෙක්ම විශේෂ වරප්‍රසාද ලක්ෂණක්. යේසුස් වහන්සේත් එක්ක ස්වර්ගයේ වාඩි වෙන්න අවස්ථාවක් තියෙන පුද්ගලෙක්. කොහොමද මේක යූදස් දැනගෙන හිටියේ නෑනේ. සමහර අයට ඒකේ වටිනාකම තේරෙන්නේ නැහැ. හරි? මේ යූදස් යේසුස් වහන්සේගේ 12 දෙනා අතරට තෝරගත්තා. එයාට ඒකේ වටිනාකම තේරුනේ නැහැ කියලා මට හිතෙනවා. එයා ඒ තෝරගත්තේ. වටිනාකම තේරුණා නම් එයා යේසුස් වහන්සේව පාවල දෙන්නේ. යේසුස් වහන්සේ තෝරගත්ත එකේ වටිනාකම. දැන් ඊළඟට ඔයාලට මතක ඇති ඊසාගේ පුතාලා දෙන්නගේ නම මොකද්ද? යාකෝබ් සහ ඒසාව. යාකෝබ් සහ ඒසාව. ඔයාලට මතක ඇති මේ දෙන්න මොකද වෙන්නේ? මේ දෙන්න ඇවිල්ලා මේ දෙන්න ගැන විස්තරයක් කිව්වොත් මොකද කියන්න පුළුවන්? ඉතින් මේ දෙන්නගෙන් කවුද කුළුදුල? ඇත්ත කුළුදුල. දෙවියන් වහන්සේ තෝරගත්ත කුළුදුල කියන්නේ. ඒසාව නේ. දැන් අපි විමලේ ගත්තොත් විමලගේ ලොකු දුව මෙයානේ. වෙන කවුරුත් නැහැ. දැන් කවුරුන් ආධාරය ඇවිල්ලා මීක කියමු. මම තමයි අක්කා. මොකද මම එහෙම කියන්නවා. එහෙම කියන්නවා. එහෙම හිතන්න පුළුවන්. හැබැයි ඒක වෙන්න බෑ නේද? කුළුතුරුකම අපිට ඔටෝ කම්මෙන ප්‍රොප්සාරය. සතුටු වෙන්න. තේරුණාද? මේ කුළුතුරුකම මේ කාට හරි බලෙන් ගන්න බෑ. අපි නායකකමක් කියන එක අපි කතා කරන්නේ ඔන්න නායකකම. හැබැයි මේ කුළුතුරුකම අපිට ගන්න බෑ. දැන් කවුද දිශාන් කොච්චර try කරත් අයියකම ගන්න පුළුවන්ද? අයියා නායක වෙන්න බෑ. හරි? ඒක
කොච්චර දඟලුවා කොච්චර try කළා කොච්චර වැඩ බැලුවා අයියට වඩා දේවල් කොච්චර කරා ඒ තියෙන කුළුදුල්කම ලබා ගන්න බැහැ. තේරුණාද? ඉතින් මේ කුළුදුල්කම අපිට ගන්න පුළුවන් ගන්න බැහැ. ඒක කවුද දෙන්නේ? දෙවියන් වහන්සේ. දැන් නිකන් හිතන්න. දෙවියන් වහන්සේ තෝරගත්ත මේ යූදස්ව 12 දෙනා අතරේ මේ 12 දෙනාට තියෙන වරප්‍රසාදය මොකද්ද? මොනවද ඔයාලා දන්නවද? මේ 12 දෙනා දෙවියන් යේසුස් වහන්සේගේ ගෝලයේ 12 දෙනා තියෙන වරප්‍රසාදය මොකද්ද? අවස්ථාවක් තියෙනවා යේසුස් වහන්සේත් එක්ක සිංහාසනවල වාඩි වෙන්නේ. යේසුස් වහන්සේත් එක්ක වාඩි වෙලා ඉන්නේ. කොහොමද ඒක? ඒකත් තමයි මේ ත්‍රිවිකාසි 30කට නැති කරගන්න. තේරුණා? ඒක මේ මොඩේට තේරුන්නේ නැහැ. නෑ. ඒ වගේ ඔබ අද මෙතන වාඩි වෙලා ඉන්නේ නිකන් නෙමෙයි. දෙවියන් වහන්සේ තෝරපු නිසා. හරි. අද පැතුම් මෙතන ගීතිකා කියන වෙලාවේ නේ. මොකද මේ මොනිම ගත්ත ගීතිකාව? ඒක තියෙනවා මේ රාජකීය පූජකයෙක්. නවමවිලා. නේ? ඒ කියනවා රාජකීය පූජකයෝ ඇවිල්ලා ඉනවා මොකටද? දෙවියන් වහන්සේව ප්‍රශංසා කරනවා. හරි? මෙතන දැන් බලන්න දැන් පූජකෙක් තමයි දෙවියන් වහන්සේත් එක්ක නිතර සම්බන්ධ වෙන පුද්ගලයා. මෙතන පූජකයෝ ටික ඇවිල්ලා ඉන්නවලු. මේ ගීතිකාව කියන්නේ ප්‍රශංසා කරනවා. දැන් අපි තෝරගත්ත දෙවියන් වහන්සේගේ මෙහෙය කරන්න තෝරගත්ත පුද්ගලයෝ. හරි? එතකොට මේ දෙවියන් වහන්සේ තෝරගත්ත එකේ වටිනාකම අපි දැනගන්න ඕනේ. තේරුණාද? ඔයාලා දන්නේ නැති ඉස්කෝලවල වල ශිෂ්‍ය නායකයා තෝරනවා. යම් කිසි නිලයකට තෝරනකොට දේවල් වගේ තියෙනවා. ආරක්ෂා කරගන්නවා. හරි? තමන් එක තැනකට ගේනකොට ඒකේ තියෙන සමහර දේවල් මම අකමැති වුණා. මම මේ දේවල් කරන්න ඕනේ. දැන් ශිෂ්‍ය නායකයා වුණාම පරක්කු යන්න පුළුවන්ද? ශිෂ්‍ය නායකයා මොකෝ වෙන්නේ? සාමාන්‍යයෙන් මේ කියන්නේ දැන් මම කියන්නේ කොරන ශිෂ්‍ය නායකයෝ ගැන මම මේ කතා කරන්නේ. හරි විදියට ඉස්කෝලේ එකට මොකද වෙන්න ඕනේ? එයා හරි නම් එයා යන්න ඕන මේ ලස්සනින් නේ. එයා ගිහිල්ලා ආදර්ශමත් වෙලා එයා ගැටේ ඒ තියෙන දේවල් හොයලා බලලා ඉස්කෝලේ විතර දේවල් කරන්න ඕන. ඊට පස්සේ එයාට පුළුවන්ද දැන් කොල්ලොත් එක්ස්පීරියන්ස් එකේ ක්‍රිකට් ගහන්න. ශිෂ්‍ය නායකයෙකුට පුළුවන්. දැන් ශිෂ්‍ය නායකයා ක්‍රිකට් ගහන්න ආසයි. ශිෂ්‍ය නායකයෙකුට පුළුවන්. පුළුවන්. දැන් ආස උනා මොකද වෙන්නේ? කාගෙන ඉන්නේ. එයාට යන්න පුළුවන්. ඒක නැති කරගෙන යන්න පුළුවන්. තේරුණා මම පැහැදිලිව කියන්නේ. ඔයාලා දන්නේ නැති අපි මොනවා එක එක නිලවල දෙවියන් වහන්සේ ඔබව එක එක තලවලට ගෙනියනකොට අපිට පල්ලෙහා මට්ටමේ දේවල් ඉහළ තලවල ඉන්නකොට කරන්න බෑ. පැහැදිලිද? එතකොට අපි දැනගන්න ඕනේ මොකද්ද මම වටිනාකම දෙන්නේ? අර පල්ලෙහා මට්ටමේ දේවල් කර කර ඉන්නවද? ඉහළ මට්ටමේ දේවල් කර කර ඉන්නවද? දෙන්න. මේ යූදස් තෝරගත්තේ ඊටාම වටිනා තැනකට. යේසුස් වහන්සේත් එක්ක එකට වාඩි වෙලා කෑමක්. අර 5000 දෙනාට ඒ වරප්‍රසාදය හම්බුනේ නැහැ. හරි? යේසුස් වහන්සේගේ මැරි මලවුන්ගෙන් නැගිට කට්ටියට ඒ වරප්‍රසාදය හම්බුනේ නැහැ. කොරුන් ඇවිද්දා. අන්ධයන්ට පෙනීම හම්බුණා. ওই එක එකටවත් ඒ වරප්‍රසාදය හම්බුනේ නැහැ. යේසුස් වහන්සේ නිතරම හිටියේ ගෝලයේ 12 දෙනා. යේසුස් වහන්සේ මේ ගෝලයේ 12 දෙනාත් එක්ක හැමතිස්සෙම ගියා. යාඥා කරන්න ගියා. මුන් එක්ක තමයි ගියේ. උන් නිදාගත්ත එක වෙනම එකක්. හැබැයි යේසුස් වහන්සේ ගෝලයන් එක්ක ගියේ. එතකොට තේරුම් ගන්න යේසුස් වහන්සේ කොච්චර තරම් ගෝලයන්ට දීලා තිබුණාද? අවුරුදු 3මාරයි යේසුස් වහන්සේගේ සේවයේ
මම දන්න විදියට ඒ තුනම මාරේ මං හිතන්නේ අවුරුදු ඒ කියන්නේ දවස් වැඩි ගාණක් මේ ගෝලියොත් එක්කම තමයි යන්නේ. හරි මේ ගෝලියොත් එක්කම. හරි. එතකොට ඒකේ වටිනාකම අපි තේරුම් ගන්නවා. ඔබ දෙවියන් වහන්සේ අද ගැලවීමට ගෙනල්ලා තියෙනවා. නිකන් නෙමෙයි. හරි. ඔබට ගැලවීම දීලා තියෙන්නේ නිකන් නෙමෙයි. තව අය ඉන්නවනේ ඔයාලට වැඩි හොඳ අය එළියේ ඉන්නවනේ. ඔයාලා තොරමින දින්නේ නැහැ. දෙවියන් වහන්සේගේ විශේෂ වැඩකට. ඒ දෙවියන් වහන්සේගේ විශේෂ වැඩේ මොකක්ද කියලා මම දැනගන්නවා. ඒ විශේෂ වැඩේට මම විශ්වාසවන්ත වෙනවා. ඒ විශේෂ වැඩේට මම සූදානම් වෙනවා. ඔබ අකුරු බැරි කෙනෙක් නම් දෙවියන් වහන්සේ ඔබ තෝරගන්නවා මේ මෙහෙට. ඔයා මොකද කරන්න ඕන? ඔයා දැනගන්න ඕන මට වරම් ප්‍රසාදයක් දීලා දෙන්න. මම මොකද කරන්න ඕනද? අකුරු ඉගෙන ගන්න. මොකද මේ මෙහෙ කරා. ඒක ඉගෙන ගන්නකොට දෙවියන් වහන්සේ වෙනම වරම් ප්‍රසාදයක් දෙයි. වෙනයිට වඩා ඉක්මනට ඉගෙන ගන්න. හැබැයි අපි තෝරගත්ත දෙයට මම සූදානම් වෙන්න අවශ්‍යයි. හලෙලූයා. ඔබ තෝරගත්ත දෙයට ඔබ සූදානම් වෙනවා. ඒකේ ඇතුලේ තියෙන දේවල් ඔයා කරන්න ඕන. ඔයාට සමහර වෙලාවට ඒකේ මිලෙන් ටිකක් අමාරුයි වගේ තේරෙයි. දැන් මේ නමස්කාර කණ්ඩායමට පිරිසක් ඉන්නවා මෙතන. ඔයාලා මෙතන ඉරිදට ඇවිල්ලා හලෙලූයාට ඇවිල්ලා කිව්වට ගීතිකා කිව්වට මෙතන නමස්කාර කණ්ඩායම ඊට කලින් දවසේ ඇවිල්ලා ඔක්කොම වැඩ පැත්තක තියලා නේද? මෙතනට ඇවිල්ලා දෙවියන් වහන්සේව නමස්කාර කරනවා නේ. ගෙදරට වෙලා ඉඳගෙන හොඳට නිදාගන්න පුළුවන් නේද? සෙනසුරාදා පොඩ්ඩක් වේලාසනේ නිදාගන්න බැරිද? ඒක ඉඳ පල්ලි එන්නෝනේ. පුළුවන්. හැබැයි ඒ ඔක්කොම පැත්තක තියලා මොකෝ මෙතනට එනවා. නිලයක් කියලා. ඒ නිලය ඒක අමතක වෙන්න පුළුවන්. හැබැයි ඔබ තෝරගෙන තියෙන නිසා ඒක ඔබ ගෙවන්න ඕන. ඔබට ඒකෙන් පැනලා යන්න බැහැ. හරි? ඒකෙන් පැනලා යනවා නම් ඔයා ඔක්කොම දේවල් පැත්තක තියලා පාඩ යන්න පුළුවන්. හරිද? ඔබ ඒකේ වටිනාකම තේරුම් ගන්න. දෙවියන් වහන්සේගේ ඒ සේවයට මාව තෝරගෙන නිකොඩිම තෝරගෙන අපි දෙන්නට හොඳට සල්ලි වාට ක්‍රම තියෙනවා. මේ හොරවැඩ නැතුව හොඳ වැඩ කරන්න පුළුවන්. හොඳ වැඩ කරගෙන සල්ලි වාන්න පුළුවන් අපි දෙන්නට ඒ හැකියාව තියෙනවා. මට කම්පියුටර් පැත්තේම හරි දෙයක් කරන්න පුළුවන්. මට වැඩි හොඳ නිකුත් ටයිප් කරන්න පුළුවන්. හරි? එයා ඉගෙන ගත්ත දේවල් එයාට හොඳ ජොබ් එකක් කරන්න පුළුවන්. එයා කසාද බෙදලා ආවට පස්සේ එයා හොඳ ජොබ් එකක් කරා. හැබැයි දෙවියන් වහන්සේ අපිව තෝරගෙන තිනවා මොකටද? උන්වහන්සේගේ වැඩේ කරා. එතකොට ඒකේ අපිට ඒ දේවල් කරන්න පුළුවන්. හැබැයි අපිට ජීවත් වෙන්න අපිට සල්ලි ඕනේ නේ. නේද? දෙවියන් වහන්සේ මාව කැඳවලා තියෙන මොකටද? උන්වහන්සේගේ වැඩේ කරා. හැබැයි වැඩේ කරන්න මට මුදල් ඕනේ. ඉතින් මම මුදල් මොකද? මම ඒක හොයනවා. මොකද හේතුව මම කැමති නැහැ මිනිස්සුන්ගෙන් ඉල්ලගෙන යන්න. තේරෙනවද? හැබැයි දෙවියන් වහන්සේ වල දානවා. මට සපයන්නේ මම දන්න දේ තමයි. මට සපයන්නේ දෙවියන් වහන්සේ. අහස පොළොව මැවුව දෙවියන් වහන්සේ. මට සපයන්නේ පික්මී එකෙන්වත් මුකුණියක් කේක් හදනවා ඒකෙන්වත් හරිද? අපි තව ඔය වෙඩින් වලට මේ සාසන දේවල් කරනවා. හරිද? ඔයාලා දැක්කම මෙයාගේ වෙඩින් එකට ආවම ඒ සාසන දේවල් ඒක අපි කරනවා මේ වෙන චර්ච් වල ගිහින්. හරි? අපි ගොඩක් දේවල් මේ මුදල් හොයන්න එක එක දේවල් කරනවා. හරිද? මම තව ඔන්ලයින් තව බිස්නස් එකක් කරනවා. හරිද? එක එක දේවල් කරන අපි මුදල් හොයන එක හරි. හැබැයි දෙවියන්වහන්සේ අපි මොකටද කලවලා තියෙන්නේ? සීලේ කරා. හරිද? උන්වහන්සේගේ වැඩේ කරා. මට ඔන්ලයින්ම විතරක් මම බහලා ඉන්නවා නම් මට මුදල් හොයන්න පුළුවන්. පික්නීම විතර නෑ.
ඉක්මී මන් දුවනවා නම් ඔයාලා දන්න දැන් මේ කොළඹ එහෙම ගියා නම් රීල් එකක් අරගෙන ඔන්න ගානක් වාගෙන එන්න පුළුවන්. හැබැයි මගේ මේ එක ඒක නෙමෙයි. දැන් අපි කියමු රට යන්න බැරිද? රට යන්න පුළුවන්. හරි? රට යන්න අවස්ථාවක් ලැබෙලා තියෙනවා. හැබැයි අපේ මේක මොකද්ද? දෙවියන් වහන්සේ තෝරගත්ත එකේ වටිනාකම අපි දැනගන්න. ඒක කිසිම දෙයකට පාවල දෙන්න එපා. ඔයාගේ ආසාවටවත් පාවල දෙන්න එපා. සමහර දේවල් ඔයාගේ ඔයා නිකන් ඔයාට සමහරවිට ඉතින් ලෝකෙ කට්ටිය එක එක දේවල් කරනකොට අනේ අපිටත් ඒක කරන්න කියලා හරි. අපි ඒ විදිහට කරන්නේ. ඔයා ආස වුණා ඒ දේ කරන්න යන්න එපා. ඔයා ඊට වැඩිය වටිනා දෙයකට ඔබ තෝරගෙන තියෙන්නේ. හරිද? මේ ලෝකේ දේවල් එක්ක ඔයාගේ ඒ වටින දේවල් මොනවද මේ? මේ ගානට ගෙනියන්න එපා. ඔබ වටින පුද්ගලයෙක්. දෙවියන් වහන්සේ ඔබව තෝරගෙන තියෙන එක නිසා. හරි? මේ යූදස් එයා පාවල දෙන්න තීරණය කරා. කවුද? යේසුස් වහන්සේ. මතේ පොතේ 26 14 ඉඳලා 16ට 26 14 ඉඳලා 16ට යූදස්ගේ දෝලිකාරකම්. යූදස් ස්කෝරියස් නම් දොරොක්කනාගේ එක්කෙනෙක් නායක පූජකයන් ළඟට ගොස් ඔහු නුඹලාට පාවා දෙන්න නුඹලා මට දෙන්න කැමති මොනවද ඇසුවේ? ඔහු ඉදී වල ඔහුට කිරා දුන්නෝය. එතනින් ඔහු මට ඔහු උන්වහන්සේ පාවා දෙන්න ප්‍රස්තාවක් සෙවිය. කොච්චරද ගත්තයි කියන්නේ? තෙදී කාසි 30. මේ කවුද පාවල දෙන්න හදන්නේ? යේසුස් වහන්සේ කියන්නේ කවුද? ඈ? දෙවියන් වහන්සේ තමයි. මේ මුළු විශ්වයේම අයිතිකාරය. විශ්වයේම අයිතිකාරය කියනකොට මේ ලෝකේ තියෙන ඔක්කොම මැනික් කාර්යය. එයාගේ මැනික් වල අයිතිකාරය. රත්තරන් වල අයිතිකාරය. රිදී වල අයිතිකාරය. ඈ? යකඩ ගත්තොත් යකඩක් නිලයි නේ. නේ? යකඩ වලත් අයිතිකාරය. යකඩ තියෙන යකඩ. හරි? මේ ලෝකේ තියෙන හැම වටිනා දෙයකම හොයාගත්තේ නැති වටිනා දේවල් තියෙනවා. දැන් මිනිස්සුගේ අතට හම්බ වෙච්ච නැති අතට හම්බෙච්ච නැති වටිනා දේවල් සොයාගත්ත නැති වටිනා දේවල් තියෙනවා. හරි? ඔය මොකද ඔය ග්‍රහලෝක වලින් වැටෙන ඒ මේවල් සමහර ඒවායි අතර ඒ කියන්නේ ඒවා මිල තීරණය කරලත් නැති. ඔය සමහර දේ පස් අරවනේ පාෂාණයෙන් වැළලා දිනවනේ. ඒවයි මිල තාම තීරණය ඒ කියන්නේ ඒවා මිල ඊට වැඩි සමහර ඒවා. හරි? ඉතින් මේ ලෝකේ වටිනාම දේවල් කියන කෙනා පාවල දෙන්න කීය කරති? මොකද හිතේ? මේ වගේ මිනිහක් ඇහෙන්නද? නේ? ඒ වටිනා පුද්ගලයාගේ වටිනාකම දන්නේ නැති හින්දා මොකද වෙන්නේ? වටිනා පුද්ගලයාගේ වටිනාකම දන්නේ නැති හින්දා අඩු ගානකට පාවල දෙන්න. මතේ 26 25 ඉඳලා 25ට කියවන්න බලන්න. 26 25 ඉඳලා 20 ඉඳලා 25ට. තවත් කාලේ උන්වහන්සේ ගෝලයන් 12 දෙනා සමග කැමරට වාඩි වුණසේක. ඔවුන් සමිතිකදී උන්වහන්සේ කතා කරලා සැබෑව උඹලාට කිව්වා. උඹලාගෙන් එක්කෙනෙක් මා පාවා දෙන්නේ කීසේක. ඌ අතිශය ශෝභයි කෙනෙක්ව ස්වාමීනි මමද සම්පත පටන් ගත්තොය. උන්වහන්සේ උත්තරේ මා සංග තලියේ අත ලෑ තනත්තේ මා පාවා දෙන්නේ. මිනිසයා පුත්‍රයාට ලියා තිබෙන හැටිට ඔහු යන්නේ. මොකද මිනිස්සු පුත්‍රයා පාවා දෙන්නේ මිනිසයාට දුක් වේ. ඒ මිනිසයා මුපානන මොහොතේ කීසේක. මොකද වෙන්නේ? මේ පාවල දෙච්ච පුද්ගලයා මේ මේසේ වාඩි වෙලා ඉන්න එක යේසුස් කියනවා. යේසුස් වහන්සේ දන්නවා මේක තමයි මම පාවල දෙන්නේ. හරිද? මම දන්නේ නැහැ. ඔයාලා පාවල දෙන පුද්ගලයා ඔයාලා දන්නවනම් මොනවද කරන්නේ? යේසුස් වහන්සේ දන්නවනේ පාවල දෙන කෙනෙක් ඉන්නේ.
හරි? උත්සාහය ගන්න වෙනවා කියන්නේ සමහර මිනිස්සු මෙහෙම දෙවියන් වහන්සේ හරිම ස්වාධීනයි. දෙවියන් වහන්සේ බලෙන් කිසි දෙයක් ඔයාලට කරන්නේ. බලෙන් කිසි දෙයක් දෙවියන් වහන්සේට ඕනේ නෑ ඔයාලට. හැබැයි බලෙන් ඔයා සමහර තීරණ ගන්න යනවනම් වැරදි තීරණ ගන්න යනවනම් ඒක විතරයි. බලන්න අකීකරු පුත්‍රයා එයා මොකද කරන්නේ? අකීකරු පුත්‍රයා කතාව මතකද? ඒ අකීකරු පුත්‍රයා කතාවේදී ඒ අකීකරු පුත්‍රයා ඉල්ලනවා තාත්තේට මගේ කොටස මම යන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? යන්නේ ඔක්කොම අරගෙන නැති කරගන්න. ඊට පස්සේ තාත්තට ඕනක් දෙන්නේ නොදී ඉන්න. තාත්තා දන්නවා මෙයා විනාශ වෙන්න යනවායි කියලා. සමහර වෙලාවට සමහර අයට ඕන විනාශ වෙනවා. ඉතින් සමහර දේව උදාහරණයක් මොකද උදාහරණ දිශා. අද තියෙන ජීවමාන උදාහරණ. සමහර දේව කී දෙනෙක් යාට ඒ දේවල් කියන්නේ නැහැ. නවත්තපන් නැදියා මේ ඉඳපන් මෙහෙම කරපන්. තේරුන්නේ නැහැ. හොඳම දේ තමයි මොකද්ද? දෙවියන් වහන්සේ කියන දේ විදිහ. හරි සමහර අය දැන් යූදස් කියන කෙනා දන්නේ නැහැ පාපය ගැන දන්නේ නැහැ එහෙම කියලා කියන්න මේ අර මොකද දරුණු හොඳම තැන හිටියේ හරි ඉතින් ඒ හොඳටම තේරෙනවා මොකද සුද්ධාගම මාර්ගය හොඳටම නැටනවා කණි කරන්නේ යේසුස් වහන්සේත් එක්ක ඉන්නවා කියලා කියන්නේ තව මොකද්ද ඉතින් පාපය කියන එක ආයි තදින්ම දැනෙනවා හරි ඉතින් මේ එහෙම තැනක ඉඳලා ඒක එතකොට යා හොඳටම දන්නවා මේක වැරදි වැඩේ කියලා හැබැයි අර තමන්ට වැරදි තීරණ ගන්න ඒ වෙන ඕමනාව තියෙනවනේ. යක්ෂයා ඒ අල්ලගත්තට පස්සේ ඒකෙම යනවා. තේරුණාද? එහෙම අඩිය තියපු එකේ ආයි අපි ඇදලා ගන්න එක බොරු වැඩක්. තේරුණාද? ඒකෙන් වෙන්නේ මේකේ ඉන්න උඩ ටිකක් යනවා. එපා. අහ කියන්නේ එහෙමද අපි දාගෙන ඉවර වෙලා ප්‍රශ්නේ ඇති කරගන්න. තේරුණාද? කුණු මම ඇදලා දාගත්තොත් මම ඒක අර කොම්බලා මාළු කෑවා නම් නින්දවා කම් බල්ලොත් බලලේ නේ ඉතින් සමහර දේවල් කුණු කෑවොත් මොකද වෙන්නේ දිරවන්නම වෙනෝනේ නේ එක කාර්යයක් තියුණා අපි ඉස්සර මම මේ තියුණා කඩයක් ඒකේ අපි ගිහිල්ලා හැමදාම ඉරිදට සෙනසුරාදා රැයට කොත්තු ගන්න. ඉතින් අපි දන්නවා මේකේ කොත්තු ගෑවොත් බඩ යනවා කියලා දන්නවද? හරිද? දැන් අපි කියමු දැන් අද කොත්තු කාලේ කියනවා ඉරිදට කියනවා අපි ආයි නැහැ. බඩ යනවා. ආයි සෙනසුරාදා රැයට අපි යන් කොත්තු ගන්න. ආයි ගන්න. දැන් දැන් මොකෙන් බඩ යනවා කියන්නේ. ඒකට ඒ කොත්තුවත් රහයි ගන්න. අපට රහයි බඩ කියන්නේ ඉතින් මොකද තමයි වෙන වැඩේ. ඇත්තට මේ වීඩියෝ එක. ඉතින් දැනගෙනම කරනවා ඒක. හරි? ඊට පස්සේ ඉතින් උදේට හරියම ඉතින් මෙහෙලේ ඉන්නත් සර්විස් එකේ ඉන්නත් හරියට ඉතින් බුරුන් බුරුන් ගාලා ඒකම වෙලාවට තෙර වෙලාවට නැතුව නෙවෙයි. හරි? ඉතින් හැමෝටම ඒ කාපු ඔක්කොටම ඒක හැමෝම දැනගෙන යන්නේ. ෂෝන් අයියත් එක්කනේ. දැනගෙන මෙහෙම අනිත් කොත්තු ගානක් තමයි හොඳ රසක් තියෙනවා මොනවද හදන්නවත් නැත්නම් ඔයාලා බලන්න. ඉතින් දැනගෙන ඒක කරනවා. අපි පොඩ්ඩේ නෝනේ. අමර ඉතින් සෝඩායත් ඒක දැනම ඉතින් කාලා ඒ විදවල ඉතින් පාන ඊට පස්සේ ආයෙ එතනට ආවා. ඉතින් සමහර වෙලාවට මිනිස්සු ඔහොමයි. දන්නෝ දැන් මේකෙන් ප්‍රශ්නයක් වෙනවා කියලා. මේක මට අවුල් මට මේකෙන් යහපතක් වෙන්නේ නැහැ කියලා. ඒත් ඒකම කරනවා ඉතින්. හරි? මොකද වෙන්නේ? කිසිම යහපතක් අපිට උදා වෙන්නේ නැහැ. මම ගන්න වැරදි තීරණ. හරිද? ඒක අපේ හදවත දැන් ඔයාලා දෙවියන් වහන්සේ දැන් නැත්තම් කියන්න පුළුවන් නැහැ. අපි දන්නේ නැහැ එහෙම මොනවා හරි කරා.
දැන් ඔයාලට දෙවියන් වහන්සේ දැන් ඔයාලා මෙතනට අවිල වාඩි වෙලා ඉන්නවනම් ඔයාලට කියන්න බෑ අනේ මම දන්නේ නැහැ. මට එහෙම මේ ඕනේ නැහැ. එහෙම එකක් කියන්නේ මොකද හේතුව? ඔයාලට දැනටම ඒක හරි වැරද්ද පෙන්නනවා. සුද්ධාත්මයන් වහන්සේ දැනටමත් ඔයාලට මේ දේවල් කතා කරනවා. ඔයාලා ගන්න වැරදි තීරණ ඔයාලට තේරුම් කරලා දෙනවා. හරි? අනේ ඒක අපි දන්නේ නැහැ මම මේක දැනගෙන හිටියේ නෑ මේක. එහෙම කියන්න බෑ. හරිද? ඉතින් යූදස්ට එහෙම කියන්න කිසිම chance එකක් නෑ අපිට. හරි? ඉතින් යේසුස් වහන්සේ බලෙන් දෙවියන් වහන්සේ බලෙන් දේවල් කරන්න යන්නේ නෑ. ඔයාලා ගන්න වැරදි තීරණ සමහර ඒවා ඉතින් ආදරේ නේද නෙමෙයි. සෝන් නිදහස දීලා දෙනවා. එහෙනම් අපි ওই කතාව එහෙම කිව්වනම් දෙවියන් වහන්සේට තිබුණේ දා අර යහපත නපුර දැනගැනීමේ කහෙන් සර්පය එන වෙලාව කියලා එනවා පුරන්නේ. දෙවියන් වහන්සේ ටක්කල ශනිකලා නේ? මේ දෙවියන් වහන්සේ කියන එක කියන හරි අමුතු එක්කෙනෙක්. මේ දෙවියන් වහන්සේ ඇවිල්ලා මේ අපේ පස්සෙන් එන්නේ නැහැ. දෙවියන් වා දැකලා ඉර මේ එක එක වුණ වට යන්නේ නැහැ. තේරුණාද? ඉර තමයි. ඉර තියෙනවා. ඒක වට එක එක යනවා. ඒ නිසා ඉර යන්නේ වටේ. තේරුණාද? පැහැදිලි? ඔබ හරි මේ විදියට ඉන්නවනම් ඔබ හරි තීරණවල ඉන්නවනම් අර මෙහෙ දුවන්න ඕනේ නැහැ. ඔබගේ වටේ හැම ආශිර්වාදයක්ම තියෙනවා. හරි? සමහර අය මොකද වෙන්නේ? දෙවියන් වහන්සේන් උනත් වෙනවා. ලිස්සල වැටිච්ච ගමන් අදහනක් මතක් වෙනවා. වාගේ වටිනාකම පාවල දෙන්න යන්න එපා කිසිම දෙයකට. හරිද? ඔයා වටින පුද්ගලයෙක් කියන එක මතක තියාගන්න. ඔබ අද මෙතන වාඩි වෙලා ඉන්නවනම් දෙවියන් වහන්සේ යම් මෙහෙයකට ඔබව තෝරගෙන තියෙනවා. ඒ තෝරගෙන තියෙන එකේ වටිනාකම පාවල දෙන්න යන්න එපා පොඩි පොඩි සල්ලි වලට. පොඩි පොඩි මුදල් වලට පාවල දෙන්න යන්න එපා. අපේ රුපියල පාවෙනවලු නෙමෙයි. මේ පාවෙන රුපියල වලට රුපියල් වලින් ඔය ඔක්කොම රුපියල් කෝටියක් කිව්වමනේ. රුපියල් කෝටිය ඒක පාවෙනවා. ඒකින්ද ඒ වගේ වට පාවල දෙන්න යන්න එපා. වටිනාකම සුළු වෙන්න සලස් ගන්න එපා. හරිද? මතේ 26:47 ඉඳලා 50. අපි ක්‍රියාපදේ තමයි හිටියේ. යේසුස් වහන්සේ අල්ලාගෙන උන්වහන්සේ කතා කරන්නේ ගල 12 දිනකින් එක්කෙනෙක් වුණාද ඔහු සංඝනායක පූජකයන් සෙනගේ වැඩිමහල්ලන් කෙරෙන් කලු මුදුගත් මහත් සමූහයක්ද ආවෝය. උන්වහන්සේ බාවා දෙන්න මම යමෙකු සිංගගනින්ද ඒ උන්වහන්සේය. උන්වහන්සේ අල්ලාගෙන ඉඳලා ඇතිව උන්ට ලකුණක් දී තිබුණේ. එක්කෙනෙක් යේසුස් වහන්සේ ළඟට ඇවිත් රබ්බි සුභසිද්ධ වේවා කියා උන්වහන්සේ සිඟගත්තේ. යේසුස් වහන්සේ නිමිත්‍ය උඹ කරන්න ආදේ කරපන්නේ රුඩි කීසේ. එවිට ඔහු යේසුස් වහන්සේට අත්සව යේසුස් වහන්සේ අල්ලා ගත්තෝය. දැන් මොකද වෙන්නේ? යේසුස් වහන්සේ කොහොමද පාවන දුන්නේ? අන්තරේ එහෙම නෙමෙයි. සිබීම. ආදරේ. හරි. ඉතින් ඔයා ගාව ඉබ ඉන්න කට්ටිය ගැන පරිස්සම් වෙන්න. මම මේ කියන්නේ මහත්ය කරනවා නෝනනවා නෙවෙයි. ළඟින් ඉන්න අය ගැන. හරි. දෙන්න. කොයි වෙලාවෙ පාවල දෙයිද දන්නේ. හරි. ඉතින් මාත් එක්ක ඊයේ යාළුවෙක් ඇවිල්ලා එයා කිව්වා මෙන්න මෙහෙම වගේ යාළුවෙක් ඉන්නවා කියලා වෙන. මම යාට දීපු උපදේශය තමයි පරිස්සම. පරිස්සම. ඉතින් මොකද වෙන්නේ? අපි ගොඩක් මම මේ කාලේ මම ගොඩක් අහලා තියෙනවා යාළුවෝ නිසා ජීවිතේ නැති කරගත්ත නාස්ති කරගත්ත මිනිස්සු. මම ඔයාලට කියන්න අර බන්ධනාගාරේ කතාවනේ. ඒක මිනිස්සෙක් අපයක් දීලා ශරීරයක් දීලා ඌ ගිහලා නැගන. ඊට පස්සේ මෙයාව අල්ලගෙන අවුරුදු 4කට යා ගිරේ. මගේ මතක විදිහට. ඒ 4 ඉන්න අතරේ යාගේ නෝන පැනලා ගිහිල්ලා වෙන එකේ කියලා. හරි? ඊට පස්සේ මූ මේක ඇතුළේ දෙන මුල ජීවිතේ පාර මූ මේක ඇතුළේ දෙන කුඩු ගහන කුඩු. ඊට පස්සේ එයාගේ ජීවිතේ මම කාලා කන්නේ. මොකක් හින්දාද? යාළුවෙට උදව් කරන්නේ.
තාම ඔය ඕනතරම් කතන්දර ඔයාලා ඕනතරම් අහලා. හරි? යාළුවෝ කියලා ඉන්නවා. හැබැයි පරිස්සම. විශේෂයෙන් යාළුවොත් එක්ක මුදල් ගනුදෙනු කරන්න යනවා. හරි? ඔය යාළුවෙකුට මොනවද දෙනවනම් ගනුදෙනුවක් විදිහට නෙවෙයි දෙන්නේ, තෑග්ගක් විදිහට දෙන්නේ. එතකොට මොකද වෙන්නේ? යාළුකමයි මුදලයි දෙකම තියෙනවා. හරිද? ඉතින් ඔයාලා යාළුවොත් එක්ක යාළුවෝ ඉන්න හොඳ යාළුවෝ ඉන්න නැතුව නෙමෙයි. හරි? පරිස්සම. බයිබලයේ කියනවා පුෂ්ප ගන්න එකෙක්වත් විශ්වාස කරන්න නෙමෙයි. මම නෙමෙයි කියන්නේ ඒක දේව වචනින් තියෙන්නේ. හරි? ඉතින් ඒකකින්ද ඔබ තේරුම් ගන්න. කාලයක් එනවා දරුවා අම්මව පාවල දෙන කාලය. කාලයක් එනවා දෙමව්පියෝ දරුවව පාවල දෙන කාලය. කාලයක් එනවා ගෑණි මිනිහව පාවල දෙනවා, මිනිහා ගෑණිව පාවල දෙනවා. රීතු නෙමෙයි. හරි? මේ ඔක්කොම මේක ඇතුලේ තියෙන දේවල්. හරිද? යේසුස් වහන්සේගේ ගෝලයා යේසුස් වහන්සේව පාවල දුන්නා මම පාවල නොදී නේද? මම පාවල නොදී නේද? වල මොකිය? අනිවාර්යෙන් පාවල දෙන්න. තේරුණාද? ඉතින් මේ දේවල් ගැන ඉන්න. ඔබ පාවල දෙන පුද්ගලයා සමහරවිට ඔබ ලකුණු ඇති. දැන් ළඟ ඉන්න එක නෙමෙයි මම කියන්නේ. ඒ තරම ළඟ ඉන්න කාර්යයක් අපේ බලන්න. කාර්යයක නවල බලන දෙපාඩියක් දීලා. මම තේරුම් ගන්න යාළුවෝ කියලා හැබැයි මෙහෙම එකක් තියෙනවනේ. සමහර කාලයක් එනවා මේ යාළුවෝ තරම් විශ්වාසවන්ත කවුරුත් නැති කාලයක්. කාලයක් එනවා යාළුවෝ ගැන හොඳට ඉගෙන ගන්න කාලයක්. තේරෙනවද? එතකොට තේරෙනවා මුන් යාළුවෝද කියලා හිතන සමහරවල්. තේරෙනවද? යේසුස් වහන්සේගේ මේ ගෝලයා යේසුස් වහන්සේට එකට කාගෙන එකට බීගෙන අරක් වරනේ මේ දිවුස බීගෙන ඉන්නේ නේ මම ගියා යේසුස් වහන්සේ හාස්කම් කරන කාර්යයක් හිටියා යේසුස් වහන්සේ අර 5000කට කන්න දෙනකොට ඒ වට්ටියෙන් එකක් අරගෙන මිනිහක් කන්නේ නැති ඈ හරිද හැමතැනම ගියා ඒ ඉඳලා ඒ ඔක්කොම මේව කරගෙන ඒ ඔක්කොම දේවල් වුණාට පස්සේ යේසුස් වහන්සේ පාවල දෙනවා විදීකාරී 30ක් අරගෙන මොකටද? ඉබල. ආදරෙන් ඉබල පාවල දෙනවා. සමහර වෙලාවට සතුට ගැන විශ්වාස තියන්න පුළුවන්. මිතුර තමයි බලන්නේ. මිතුර ළඟ ඉඳගෙන යාලා බිහියක. සතුර එන්නේ ඌ කොහොමද අපි දන්නවා පිළි අරගෙන තමයි එන්නේ කියලා. දැන් සතුර ගැන අපිට ටිකක් හරි දැනගන්න පුළුවන් ඌට අනිවාර්යයෙන් අපි මරන්න තමයි කියන්නේ. හැබැයි මිතුර මරන්නේ මේ වගේ නේ ඇවිල්ලා මරන්නේ. ඉතින් ඒක තමයි බයන්නේ. හරි? යක්ෂයත් එහෙම. හරි අපි ආදරෙන් තමයි ඉන්නේ. අර ඒ යකා එහෙම යේසුස් වහන්සේගේ ඒ මේ වැඩේට යක්ෂයෙකුගේ වැඩේ ඒ කියන්නේ අනතුර කරන්නේ. මෙතනත් ඉන්න පුළුවන්. යක්ෂයාගේ ආසනයේ වාඩි වෙන දුෂ්ටයාගේ ආසනයේ වාඩි වෙන බුද්ධලෝ ඉන්න පුළුවන්. හරි? ඉතින් පරිස්සම් වෙන්න. ඔබට දීලා තියෙන මෙහි වටිනාකම තේරුම් ගන්න. වටිනා ස්ථානයක් ඔබට වෙන් කරලා තියෙන දෙවියන් වහන්සේ. හරිද? ඒක සුළු කරන්න එපා මේ මුදල් වලට. හරි? වෙන කිසිම දෙයකට. හැබැයි මිනිස්සු ඔබව එක එක දේවල් වලින් ගරහයි, එක එක දේවල් වලින් පහත් කරලා කතා කරයි, ඔයා ගැන හිතයි, මෝ ඉගෙනගෙන නැහැ කියලා කියයි, ඔයාට මොනවද තියෙන්නේ කියලා හයි, මොන පවුලෙන්ද කියලා හයි, ඔයාගේ පවුලේ කට්ටිය මොන වගේද කියලා හයි, ඔයා මෙහෙම නේද කියලා කියයි, අරහම නේද කියයි කිය, උසෙයි කියයි, නිදි කියයි, කළුයි කියයි, සුදුයි කියයි, අතක් නැතේ කියයි, මගේ කකුල දිග වෙට දත් ඉස්සරහට ඇවිල්ලායි කියයි, අතක් නැහැ කියයි,
කළුයි කියයි සුදුයි කියයි උසයි කියයි පස්පසින්දු වගේ නේ ඒ ඕන එකක් කියලා මොකද වෙන්නේ ප්‍රතික්ෂේප කරන්න පුළුවන් දැන් අපේ පසුගියාව කියලා ප්‍රතික්ෂේප කරන්න පුළුවන් ඈ ඔබ මෙහෙමයි කියයි ඔබ ඉස්සර මෙහෙමයි කියයි ඔබ මේ වගේ එකක් කියලා කියයි හරි ඔබ මොනවද දන්නේ කියලා හරි ඔයාව කන්ඩෙම් කරන අය නැත්නම් ඔයාව හැල්ලු කරන අය ඉන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ මතක තියාගන්න ඔයා දෙවියන් වහන්සේ තෝරපු විශේෂ පුද්ගලයෙක් කියලා හලෙලූයා දෙවියන් වහන්සේගේ ඒ වෙන් කරපු ආසනයක් ඔයාලට තියෙනවා කියන එක මතක තියාගන්න. හරි? ඔයා ඒක කිසිම වෙලාවක පාවල දෙන්න යන්න එපා කිසිම දේවල් වලට. මේ ලෝකේ ඔයාලට වරප්‍රසාද හම්බෙන්නේ. ඔයාලට ලොකු අවස්ථාවල් හම්බ වෙන්නේ. හරිද? ඔයාලට ඉරිද දවසේම කියයි ඔයා එන්න මම ඔයාලට දෙන්න. නිවසක් දෙන්න, කාර් එකක් දෙන්න. ඉරිදත් ඔයා වැඩ කරන්න. මොකද්ද ගන්න තීරණය? වාට ඉරිදා මේ දෙවියන් වහන්සේට දෙන කාලය වාට දෙන්න බැරි නම් මේ පොඩි වෙලාවන්නේ මේ පොඩි වෙලාව මේ අපිට ජීවිතයක් දුන්නු දෙවියන් වහන්සේට දෙන්න බැරි නම් මොකද්ද මේ අපේ ජීවිතේ තියෙන වටිනාකම? අද අපි මොකද මෙතන ඉන්න හැම කෙනෙක්ම කියයි මම අද ජීවත් වෙන්නේ යේසුස් වහන්සේ නිසා කියලා. හැබැයි උඹට එහෙම යේසුස් වහන්සේ ජීවිතයක් දීලා තියෙද්දි ඔයාට ඇයි බැරි පොඩි වෙලාවක් දෙවියන් වහන්සේ වෙනුවෙන් මේ කරා. මම මේකට සූදානම් වෙන වෙලාවේ මට අහුවෙච්ච මගේ මනසට ආපු සිතුවිල්ල තමයි දෙවියන් වහන්සේ ගොඩක් මෙන්ගොලම් ගෙන්නේ. ක්‍රියාපතේ ඒක හැමදෙස්සම එකතු වුණා. කලින් ගෙවලලා තියෙන දිනුනා. මේගොල්ලෝ එකතු වෙලා යාඥා කරා. එකතු වෙලා දෙවියන් වහන්සේව ප්‍රශංසා කළා. එකතු වෙලා දේවල් කරා. හරිද? එතන දෙවියන් වහන්සේගේ අභිමුඛය මහත් ලෙස වැగిරුණා. හරි? එතන දෙවියන් වහන්සේගේ ක්‍රියාව පුදුම විදියට තිබුණා. හරි? එතන ඉන්න ප්‍රමාණය නෙමෙයි වැදගත්. එතන ඉන්න ප්‍රමාණය වැදගත්ම නැහැ. උන්වහන්සේ එතන කීප දෙනෙක් උන්වහන්සේගේ නාමයෙන් එක රැස් වෙනවා. එතන වැඩ කරනවා දෙවියන් වහන්සේ. එතන පුදුම දේවල් තියෙනවා. ඔබ එදා මේකට ආවනම් මොනවද? ඔය දවසේ හාස්කම් මෙහෙට ආවනම් ඔබ අත්දකින්න නැති දෙවියන් වහන්සේගේ පුදුම ක්‍රියාව. හරි? ඒව මට කරන්න බෑ. එතන ඒකේ කවුරුත් ආඥා කළා කාගේ හරි බලයක් වෙන්න එක නෙමෙයි. මොකද උනේ? දෙවියන් වහන්සේගේ බලය තමයි ඒ අපි ඇස් වලින් දැක්කේ. අපේ කන් වලින් ඇහුවේ. තේරුණාද? ඉතින් මේ දෙවියන් වහන්සේගේ දෙවියන් වහන්සේ ඔබට දීලා තියෙන දේවල් ආවල දෙන්න යන්න එපා. කිසිම දෙයකට. ඒ වටිනාකම එක එක අය එක එක මිල ඔබට කියයි. හරි? එක කතාවක් තියෙනවා. එක තාත්තා කෙනෙක් නෙමෙයි. එක සීය කෙනෙක් එයා දෙනවා මේක ඇවිල්ලා අපිට පරම්පරාවෙන් හම්බ වෙච්ච මේ ඉස්සෙල්ලා එයාගේ පුතා කියනවා සීය ගාවට ඇවිල්ලා සීයේ මට වැඩක් නැහැ මේ ජීවිතේ මහා මොනවද මේ ඔයාලා අපිට මොනවද ඔයාලා දුන්නේ අපිට අපේ තාත්තලාත් මේ වැඩක් නැහැ පිස්සු කියලා ඉන්නවා අර අපිට මේ ජීවිතේ කලකිරලා තියෙන්නේ මොකක්ද මේ ජීවිතේ කියන්නේ හරිද එහෙම කියලා සීයාත් එක්ක කතා කර ඉන්නකොට සීයා පාටම සීය ගාව තියෙන පරණ පෙට්ට ගමක අතගා එයා ගලක් අරගෙන එයා දීලා කිව්වා පුතාට මොනපුරාට ඔබ මේක ගිහිල්ලා එකේ කඩවල් වලින් ගාන හපමු. මැණික් කඩවල් වල ගාන හපන් ගිහිල්ලා මේ ගලේ. හැබැයි ඔයා මට පොරොන්දු වෙන්න මේක කාටවත් විකුණන්න එපා. ඔයා ගිහිල්ලා ගාන හපන්න. එදින මේ කොල්ලා මොනපුරා සීය කියපු දේ අහලා ගමක මොනපුරේ එයා අරගෙන ඒ ගල ගිහිල්ලා චූටි ගලක් වෙන්නේ මේක අරගෙන ගිහිල්ලා ඉස්සල්ලා දෙනවා
මුදලාලි කෙනෙකුට. ඉතින් මුදලාලි කියන බලලා මේක නිකන් තිරුමනාන කලක් වගේ. අපේ නිකන් පොඩ්ඩක් පාට ගෙනලා දෙන එක මම මේක ඔයාලට 1000ක් දෙන්න. ඔයාලට දෙයක් කොහොමද 1000ක් දෙන්න ඉතින් ඊට වැඩි ගණන් දෙන්න බෑ. දැන් 100 මොකද්ද කිව්වේ? ගාන අහන විතරයි විකුණන්නේ පැය එක. කෝඩ් එක කාලේ ඉවරලා ඊළඟ කඩේට ගියා. ඊළඟ කඩේට ගිහින් ඉවරලා දැන් පොඩක් පාඩු වගේ අර තියෙනවා. මට 5000ක් දෙන්න. මේවා ඉතින් මේක කපල එනකොට ඉතින් තව පොඩ්ඩක් අර පොඩි වෙනවා. ඒකෙන් මට 5000ක් දෙන්න. ඔයා පොඩ් දෙන්න මට කියලා කිව්වා. ඉතින් මොකද කිව්වේ? විකුණන්නට කිව්වා. පොඩ් දෙන්න කියලා ඊළඟ කඩේට ගියා. ඊළඟ කඩේට ගියාම දාලා මුල බලලා අර ටෝච් එකක් ගහලා බලලා මම මේකට වට 50000ක් දෙන්න. වා මේක මට දෙන්න. මේක මට දෙන්න 50000ක් දෙන්න. 100 මොකද්ද කිව්වේ? විකුණන්න බෑ. ඊට පස්සේ මෙයා දැන් තව කඩේකට ගියා. තව කඩේකට ගියාම එයා මේක බලලා මේක මේ එච්චර මැනිකක් උනාට මේක වටිනාකමෙන් අඩු මැනිකක්. ඉතින් ඒකෙන්ද මම මේකට වාට ලක්ෂ 5ක් දෙන්න. හරි. මේක ඊට වැඩි නම් මේකට වටිනාකමක් දෙන්න බෑ. ඒක කියලා ඉතින් යා විස්තර කියලා ඕකේ 100 මොකද කිව්වේ? විකුණන්න බෑ කිව්වනේ. ආයි ගෙදර ආන්නා. දැන් කො ආයි වෙන කඩේකට ගියා. වෙන කඩේකට ගිහින් ඉවර වෙලා යා මේක බලලා මම කියන හොඳ මැනිකක් ටිකක් දුර්ලභ ගානේ මැනිකක් මම මේකට වාට කෝටි 5ක් දෙන්නම්. 100 මොකද කිව්වේ? ඉස්සරහට ඩයිකුණා. ඊට පස්සේ දැන් 100 ගාවට අරගෙන ආව ගාලා විස්තරේ කිව්වා. එක තැනකින් 1000ක් දෙන්නම් කිව්වා, 5000ක් දෙන්නම් කිව්වා, 50000ක් දෙන්නම් කිව්වා, ලක්ෂ 5ක් දෙන්නම් කිව්වා, කෝටි 50ක් දෙන්නම් කිව්වා. 100 එකකට කිව්වා. හරිද? ඔබගේ ජීවිතේ මොන වගේ තමයි. එක එක අය එක එක නිල කියනවා. 1000 කියේ ඔබ මෙච්චරයි වටින්නේ. මෙච්චරයි වටිනාකම. ඔබ වටින්නේ කික් නෙවෙයි. සමහර අය කියයි ඔබ වටිනවයි කියලා කියයි. දැන් වටිනවයි කියලා ඉවරලා අරගෙන ඉවරලා ආයි එළවල දායි. හරි. අපේ වටිනාකම එක එක අයගේ තක්සේරු වහන්න යන්න එපා. හරිද? ඔයාගේ තක්සේරුව තියෙන්නේ දෙවියන් වහන්සේ ගාව. හරිද? අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරුවෙක් ලෙඩ වුණොත් එයාගේ වටිනාම දේවල් විකුණලා හරි ඒ දරුවගේ ලෙඩේ මුද කරන්න ලෑස්ති. ඒ වගේ තමයි අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට දරුවෙක් වටිනවා වගේ මේ දෙවියන් වහන්සේට අපිව වටිනවා. ඒක නිසා තමයි උන්වහන්සේගේ එක ජාතක පුත්‍රයා අපි වෙනුවෙන් මේ පොළොවට එන්නේ. ඔබ වෙනුවෙන් පොළොවට එන්නේ. වටිනම දේ මම වෙනුවෙන් එවුවා. හැබැයි අපි ඒ වටින දේ සුළු කරලා මන් දෙවියන් වහන්සේගේ දේ පාවල දෙන්න. උන්වහන්සේ වටිනම දේ මම වෙනුවෙන් ලෑස්ති කරලා එවුවා. මට ඒක වටින්නේ නැතිකම වෙනවා මට. මතක තියාගන්න. දෙවියන් වහන්සේ ඔබව තෝරගෙන තියෙන්නේ විශේෂ මෙහෙයකට. ඒකේ වටිනාකම රුපියල් වලින් මිල කරන්න බෑ. ඒක පාවල දෙන්න යන්න එපා. කිසිම වෙලාවකවත් ඒක පාවල දෙන්න යන්න එපා. ඒ වටිනාකම හැල්ඩු වෙන්න සලස්වන්න එපා. මතෙව් 27 3 4 5 මේ දෙකේ මනස්තා ඒ උන්වහන්සේ පාපවලින් උන්වහන්සේ වරදට පත්වන
ලැබූ බව දැක පසුතැවි ඉවර තියෙන ආයත පූජකයන්ද වැඩිමහලම ළඟට නැවතගෙන උත් නිදස්ලේ පාවා දෙමින් මම පව් කළෙමි කීවේය. නමුත් ඔහු ඒ අපට කම මොකද? මුණ බලාගන්නේ කීවෝය. එවිට ඔහු ඒ දිවිවල සුද්දස්ථානයේ දමා ගියේය. ඔහු අහක ගොස් එළි මැරුණේය. දැන් මොකද වෙන්නේ? යෝදස්ට තේරුණා මම මේ වැරදි වැඩක් තමයි කළේ කියලා. මම පාවල දුන්නේ මේ නිදොස් මිනිස්සෙක් නිදොස් ලේ මම වැගි දෙව්වා කියලා. ආයි සල්ලි ගිහින් දුන්නා ඒ පූජකයෝට. මේකට මොකද කිව්වේ? වා තමයි මේ කරේ ඒක වා බලාගන්න කියලා. වදානද සමහර වැරදි තියෙනවා සමහර පාපවල තියෙනවා ආයි නැවත ඒක හදන්න බෑ. වාට වටින වාචනයක් තියෙනවනම් ඒ වාචනයෙන් ඩොක් ගාලා දෙව වැටෙනවා. ඒක ඔයාලට අලවන්න ක්‍රම ලංකාවේ ඕන තරම් ගම් ಜಾති අරව මේවා ඔක්කොම තියෙනවා. හැබැයි ඒක තියුණු තත්ත්වයට ඒ වාචනේ ගේන්න බෑ. මතක තියාගන්න මොනවා හරි දේවල් කරන්න කලින් ඒ සලකුණු ආයි ඔයාලත් එක්කම තියෙනවා. ඒ දේ හැලු කරගන්න යන්න බෑ. දෙවියන් වහන්සේ දීපු ආසනේ තියාගන්න. දෙවියන් වහන්සේ දීපු වටිනාකම පරිස්සම් කරගන්න. ඒක මේ එක මේ ලෝකේ එක ආසාවන් වලට කාවල දෙන්න යන්න එපා. හරි? ඔයා මේ ලෝකේ වටිනම පුද්ගලයෙක් විදියට උන්වහන්සේ ඒ දීපු වටිනාකම රැකගෙන ඉන්න උත්සාහ කරා. ඒක කවුරු මොනවා කිව්වා? හරි? කවුරු මොනවා කිව්වා? වැඩකලේ බොසා වෙන්න පුළුවන්. හරිද? ඔයාගේ කෙල්ල වෙන්න පුළුවන්. ඔයාගේ කොල්ල වෙන්න පුළුවන්. හරි? අම්මා වෙන්න පුළුවන්, තාත්තා වෙන්න පුළුවන්. සහෝදරයෝ වෙන්න පුළුවන්. දෙවියන් වහන්සේ දීපු වටිනාකම හැලු කරන්න එනවා. ඔයා මතක තියාගන්න. මට වටින්නේ මේක කියලා කියන්නේ හොඳ මනැතුරු කියන්න බෑ. යක්ෂයා එක ක්‍රම පාවිච්චි කරයි ඔයාලගේ තක්සේරුව කියන්නේ. ඔයාට මෙහෙම පුළුවන්, ඔයාට මේ දේවල් කරන්න පුළුවන්, අර ඔයා මෙහෙම කරන්න පුළුවන්. තේරුණාද? ඉතින් ඔයාව දන්නවා දැන් ඔය එක කම්පැනි වලට මිනිස්සු දන්නවනේ මැනේජර් කෙනෙක් විදියට කතා කරනකොට කතා කරන්නේ ආයෙත් එන්න අපිත් එක්ක වැඩ කරන්න පුළුවන්. ඊට පස්සේ මොකෝ වෙන්නේ? ඊට පස්සේ තමයි රමේ තේරෙන්නේ නේ. වැඩ කරගෙන යනකොට අනේ කතා කරේ නම් මේ නෙමෙයි. තේරුණාද? ඉතින් මේ ලෝක ක්‍රමයේ එහෙම තමයි. හරි? ඔබ ගැන විවිධ තක්සේරු දෙනවා. ඉතින් ඒ තක්සේරු වලට අහු වෙන්න යන්න එපා. දෙවියන් වහන්සේගේ වටිනාකම තියාගෙන ඔයාගේ ජීවත් වෙන්න. ඔයා මිනිස්සෙක්ගෙන් ඇහුවොත් තමයි ඔයාට තක්සේරුවක් කියන්නේ. හරිද? මම දන්නවා දෙවියන් වහන්සේ මට දීලා තියෙන වටිනාකම මොනවද කියලා. ඒක මට ඉස්සර තේරුනේ නෑ. මේක දැනගත්ත දවසේ ඉඳලා මම ඒක කිසි දෙයක් ළමයි නදෝ වටිනාකම අහන්න යන්න එපා. හරිද? මිනිස්සුන්ගෙන් ඔයාගේ මේ තියෙන වටිනාකම අහන්න ගියොත් තමයි ගානක් කියන්නේ. හරිද? ඉතින් ඒකින්ද ඔයාගේ වටිනාකම දැනගෙන ජීවත් වෙන්න. හරි? ඔයා ජීවිත එකක් හරි මේ ළමයි නා ගහන්න බා. හරිද? ඔයාලා මොනවා හරි වාහනයක් හරි මොනවා හරි එකක් ගත්තොත් ඔයාලා අහනවනේ මේ කීයද? එක එක කට්ටිය මොකෝ කියන්නේ? එක එක ඒවා කියනවා නේ මේක හරියට ගන්න නෙමෙයි ඈ නැද්ද එහෙම කියන්නේ එක එක ගණන් ආරෝප මේක මේ පාරේ කට්ටියම අරන් තියන අයියෝ මේ මෙතන දිරලානේ ඈ අනේ එපාර මේ හරි ආසාවෙන් තමයි එන්නේ එපාර අර දැකමු නැති ඒවත් මූ පෙන්නනවා ඈ එතන මොකද වෙන්නේ එපා වෙන්නේ ඔයාලා ගියක් ගන්න යනවනම් අහන්න යන්න බෑ මේ වාට ගැටිස් කරනවා ගන්න ඉච්චනේ හරි කෙල්ලෙක් ගේන්න යනවනම් ඒකත් එහෙමයි. කොල්ලෙක් ගේන්න යනවනම් ඒකත් එහෙමයි. එක කැවුනේ ගහන්න එපා. හරි. වාට හොඳ නැහැ. ගෙන හැබැයි ඒක පරිපූර්ණ කාරණා. පොඩු කාර්යයක් කරනවත් ඒ හොඳ කියලා ඉන්නවා. උත් එක ඉතර කරනවා. දැන්
වෛශ්‍යාවක් ගෙනාවොත් ඉතින් එයාත් එක්ක ජීවත් වෙන්න දානවා හොඳයි කියලා නේද? ඒක ප්‍රතිපල ඉතින් තමයි මුක්ති දෙන්න ඒක වෙන එක. හැබැයි මතක තියාගන්න. එයා තීරණයක් ගන්න ඉස්සෙල්ලා දහස් වාරයක් හිතන්න. වාගේ වටිනාකම කිසිම දෙයකට හැලු වෙන්න සලස්වන්න එපා. වා හැලු වෙන්න සලස්වුවොත් එක එක දේවල් වලට පාවල දුන්නොත් වත් මේ යූදස්ට වෙච්ච වැඩේ තමයි කරගන්නේ. හරි? කිසිම වෙලාවකවත් යේසුස් වහන්සේගෙන් ඈත් වෙන්න යන්න එපා. මොනවාට මොන හරි ප්‍රශ්නයක් තියෙනවනම් මනසෙන් කතා කරන්න. මෙයාට මුදල් ප්‍රශ්නයක් තිබුණා නම් යේසුස් වහන්සේට කිව්වනම් මොකද වෙන්නේ? යේසුස් වහන්සේට බැරි දාන නිදි කිහ දෙන්නේ. ඈ? මොන හරි අපි මෙයා අවස්ථාවක් තියුණා කියලා. යේසුස් වහන්සේට කිව්වනම් අනේ මට ආසයි මේ නිදි කිහ කියලා හොඳයි මට. ඒ මොකක්ද කරගන්න දුන්නානේ. හැබැයි මොකද කරේ? මතක තියාගන්න. ඔබ දැනටමත් ඔයා ඒ යූදස්ගේ තැන නම් හිටියේ ඉන්නේ. අදම තීරණයක් ගන්න හැරිලා ඉන්නේ. අදම තීරණයක් ගන්න ඔබ හැරිලා ඉන්නේ. හරි? පාවල දෙන්න යන්න එපා ඔයාලගේ ජීවිතේ. දෙවියන් වහන්සේ ඔබ වටිනාකමක් එක්ක තෝරගෙන තියෙනවා. දැන් මේ ජීවමාන දෙවියන් වහන්සේ දැන් ඔබ තුල ඉන්නේ. හරිද? ඔබ තුල ඉන්න දෙවියන් වහන්සේ එක දේවල් වලට පාවල දෙන්න යන්න එපා. හරි? අපි නැගිටිමු. ගීතිකා කණ්ඩායමෙන්
ස්තුති වහන්සේගේ දරුවෙක් වෙන්නට මට දුන්නු මේ වරප්‍රසාදය නිසා ස්වාමීනි ඔබගා කිසිම යහපත් කමක් හොඳ කමක් නැහැ ස්වාමීනි අත්නම් යහපත් කමක් ඒක ඔබ වහන්සේ දුන්නා වූ එකක් මිස වෙන මොකක්වත් නැහැ ස්වාමීනි දෙවියන් ඔබ වහන්සේ අපේ ජීවිතවල කරපු හැම දෙයක් නිසා ස්තුතියි ඔබ වහන්සේ ගැලවීම දුන්නු දාපටන් අද වෙනකම් ඔබ වහන්සේ මාව රැකගත් නිසා ඔබ වහන්සේට ස්තුතියි කියනවා ස්වාමීනි. ස්වාමීනි මෙතන ඉන්න සෑම කෙනෙක්ම ඔබ වහන්සේ ස්වාමීනි තෝරගත්ත නිසා ස්තුතියි. අහත් මේ කවුරුවත් මෙතන අද ඇවිල්ලා නැහැ ස්වාමීනි. ඔබ වහන්සේ මේ සෑම කෙනෙක්ම ඔබ වහන්සේගේ මේ මෙහි කාර්යයන් වෙන්නට තෝරගත්ත පුද්ගලයන් ස්වාමීනි. දෙවියන් මේ සෑම කෙනෙකුටම ඒකේ වටිනාකම තේරුම් අරගන්න. ඔබ වහන්සේගේ කරුණාව තුන වැඩ මේ ලෝකීය ආකාරයට සමාන නොවි ස්වාමීනි ඔබ වහන්සේගේ ඒ කැමැත්ත කරන පිණිස ඔබ වහන්සේගේ කැමැත්තට යටහත් වෙන්න ඔබ වහන්සේ මේ එකිනෙක කෙනාට ආශිර්වාද කළ බැලව අද දවසේදී ආපු නැති අය ගැන යාඥා කරනවා ස්වාමීනි එයාට එන්න උනන්දුව වමනාව ඔබ වහන්සේ දුන වැඩව ඔබ වහන්සේට ස්වාමීනි මේ සෑම දේ බාර කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. මොනවාද බර්ත්ඩේ ස්ටිල්